ලින්න බකාලෝක සන්දී වාඩිලාට මං ටීවී එක ඔය චුට්ටක් ඉන්න විනාඩි මම මේ කාලේ මේ වාඩිලා ඉන්න හේන. අම්බෝ බඩත් පිරෙනවා. අරගේ රස වැඩි කමඩද කොහෙද? අයියෝ මට පඩියකුත් ගියා. අම්බෝ දැන් නම් හරි. ඔන්න ටීචර් අපි මම නම් වාඩිලා ඉන්නවා. මොනවද මං අර උඹලා දාලා දුන්නේ කේස් එකට? දැන් අපි උඩ දැම්මේ නෑ. ඔන්නක මිස් වෙනවා. ඕ ළමයි උඹලා එළිය දැන් ආවද? මේගොල්ලෝ මට වීසයකුත් ගෙනත් දුන්න වට්ට රායිනේ. ඒ චුට්ටක් බඩක් දෙනවා. ඇයි ළමයා ගොඩක් ආවද? ඔව් ඒක මිස්. නිසා තමයි. හරි අද අපි සෞඛ්‍ය පාඩම කරන්නේ. ඔය ළමයි හොඳට ඉන්නකෝ. හා මිස්. ඇයි දන්නවද ළමයි අපිට වාත පිට වෙන්නේ අපේ ඇඟේ විසක්කෝ අජීර්ණයක් තිබෙන නිසා. එහෙම තමයි ළමයි hina වෙන්න එපා මිනිස්සුන්ට. වාත පිට වෙනවා. ඒ ළමයා ගොඩක් අමාරුද? ඔව් මිස් මට බොක් කියන්න එනවා. ටිකක් ඉවසන්න ඕම තමයි. තව ටිකකින් හරියයි. හා මිස් එහෙනම්. අනේ මිස් මට බොක් ගියා. මොකද්ද ළමයා ඔය කරේ ඉවසගෙන වෙයි චුට්ටක්. මොකද්ද ළමයා කරේ දැන් මොකක් කුස්සියද ඵලයක්. හරි මිස් එහෙනම්. අයියෝ මොකද වරවගේ වුණද ඵලයක් පැත්තෙන් යාට. අනේ සෝරි මිස් මම යනවා. අයියෝ වරුන් තමයි මට මේ කරලා තියෙන්නේ. මං වරුන් දුන්න ෆීස් එක කෑවනේ. අයියෝ මං උන්ට හොඳ වැඩක් කරනවද? මොකද ඔය ළමට වාතය යන්නේ? බලන්න මාමේ අර සඳයි බාලා යරි ඉස්සෙල්ල මේ විතර ළමයි දෙන්නෙක් හිටියේ. උන් දෙන්න මට යවලා මට මේම කරා. ඒක තමයි ළමයෝ මගේ මොකකුට අරන් ගිය ඔය ළමයට දාන්නේ නෝ. මං හිතුවේ ඒගොල්ලන්ගේ අම්මටයි තාත්තටයි අජීර්ණයක් තියෙනවා කියලා බඩ යන්නේ කක්ක යන්නේ කියලා. අයියෝ මං ඒ ළමයට දීලා කරලා විනාශකමක්. අනේ මාමේ මට බොක කුඩු ටිකක් දෙන්නකෝ. ඔවුන්ට හොඳ වැඩක් කරන්න ඕනේ. එන මං වාඩි දෙන්න ඒ ළමයට හොඳ වැඩක් කරන්න. මේ වගේ ළමයින්ට මෙහෙම කරනවද? ඔයා හොඳ ළමෙක් කියලා මං දන්නවා. ඔයගොල්ලන්ගේ අම්මා තාත්තා මාව බලන්න කියලා තියෙන උඹ. හරියන මං උඹට දෙන්න. දෙන්නකෝ